කොහොමද ඔබතුමාගේ ඉදිරි ගමන? මම දැනට අවුරුදු 4කට කලින් විශ්ණු දේවාලයටපත් වෙලා ඒ වැඩ කටයුතු ටික දැනටත් සාර්ථකව කරගෙන යනවා. තව අවුරුද්දක් තියෙද්දි තමයි මට මේ කතරගම දෙවිහාමුදුරුවන්ගේ ඓතිහාසික තුණු කතරගම දේවාලයේ බස්නායක නිර්මිත අනුතර සඳහා යෝජනා වෙලා ඉතිරි වෙලා පත්වීම හම්බුනේ. ඒකේ වගකීම මම අකුරටම ඉෂ්ට කරන්න දේවාලේ චාරිත්‍ර කපු මහත්තුරුන්ගේ වෙන්න ඕන චාරිත්‍ර ඒ සියලු දේ කපු මහත්තුරුත් එක්කත් සමගින් ඉඳගෙන කවුරුත් එක්කත් සමගින් ඉඳගෙන අපේ නායක සම්මානලාගේ ආශිර්වාදය ඇතුව සියලුම දේ වැඩ කටයුතු හොඳට කරගැනීමට මම බලාපොරොත්තු වෙනවා.